සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මගේ අසනීපයෙන් සුවවුණු මගේ ඒ ගමන කතාව කියන ගමන්ම ඕගොල්ලොත් එක්ක මගේ උපන්දිනය නිසා ඇතිවුණු සිදුවුණු සමහර සිදුවීම් බෙදා ගන්න ඕනේ කියලා මට හිතුණා. මේ ලෝකේ සමහර බැඳීම් තියෙනවා. ඒ බැඳීම් වලට අපිට නමක් හරියටම දෙන්න බෑ. ඉතින් මේ වගේ බැඳීමක් අලව රත්නාලංකාර මහාවිද්‍යාලයට 2023 අවුරුද්දේ මගේ මාරුවීම ලැබුණට පස්සේ මට හම්බ වුණු 11 පන්තිය 2023 O-level batch එක තමයි මේ. එදා ඉඳලා ඒගොල්ලෝ හැම අවුරුද්දකම මගේ උපන්දිනේ දවසට මේ විදියට මාව පුදුමයට පත් කරනවා. ඇත්තටම මම හැමදාමත් මම දැනගෙන හිටියත් මේගොල්ලෝ මාව පුදුම කරනවා කියලා ඒ හැම වෙලාවකමත් මම පුදුම වුණා. ඒ මොකද දවස ගානේ ඒක එක අලුත් විදියටයි කරන්නේ. මේ අවුරුද්දේ ඇත්තටම මම හිතුවේ නෑ. මොකද ඒගොල්ලෝ දැන් ගොඩක් ලොකු වෙලා, කලවසම් වෙලා, ලස්සන වෙලා, සමහරු රැකියාවල් කරනවා, සමහරු උසස් අධ්‍යාපනයට රට යන්න සූදානම් වෙනවා, උසස් පෙළ කරනවා, ගොඩක් කාර්ය බහුලයි. ඉතින් මම හිතුවේ නෑ යාලා ඒ කියලා. ඒත් එකපාරක් නෙමෙයි දෙපාරක්ම ආවා. ඒ අනිත් වීඩියෝ එකත් මම ඔයගලන්ට දාන්නම් බලන්න. ඉතින් ගුරුවරයෙක් විදියට මම මේ ලැබෙන සතුට මේ ලෝකේ හැම ගුරුවරයෙකුටම ලැබෙන්න ඕනේ. මොකද ඒක මම දන්නවා වෙන කිසිම නිලධාරියෙකුට, වෙන කිසිම රැකියාවක් කරන කෙනෙකුට මේ වගේ සතුටක් ලබා ගන්න බෑ. තමන් උගන්වපු දරුවෝ, තමන් උගන්වපු දේවල් හින්දා තැනකට ගිහින් ඒගොල්ලන්ගෙම සල්ලි වලින් තමන්ගේ ටීචර් බලන්න එනවා කියන එක, ඒ මතකයේ තියනවායි කියන එක කොච්චර ලස්සන හැඟීමක්ද. ඉතින් මේ දරුවෝ